everyone, welcome back to my YouTube channel. ඉතින් අද කතා කරන්නේ කැම්පස් යන ඔයාගේ මාසේ ආදායම part time එකක් කරලා කොහොමද cover කරගන්නේ කියන එක ගැන. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා කැම්පස් යන ස්ටුඩන්ට්ලට කරන්න පුළුවන් part time ගැන. හැබැයි part time තියෙන්නේ කොහෙද? part time වල payment එක clear කරගන්නේ කොහොමද කියලා කිසිම තැනක mention වෙලා නැහැ. ඉතින් මං අද වීඩියෝ එකෙන් කතා කරනවා කැම්පස් යන ඔයාට මොනවද කරන්න පුළුවන් part time, කොහෙද මේ part time තියෙන්නේ, ඒ වගේම කොහොමද study balance කරගෙන part time එකක් කරන්නේ, ඒ වගේම payment clear කරගන්නේ කොහොමද කියන දේවල් ගැන. වීඩියෝ එකට යන්න කලින් subscribe button එක click කරලා bell icon එකත් click කරලා තවත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න ලෑස්ති වෙන්න. Online data entry, online tutorial, social media management, video editing, graphic designing, typing and document formatting මේ වගේ ගොඩාක් වීඩියෝස් වල ඔයාට part time ගැන දැනගන්න පුළුවන්. හැබැයි ඔයාට මේ part time තියෙන්නේ කොහෙද, මේවා කරන්නේ කොහොමද කියලා කිසිම තැනක mention වෙලා නැහැ. ඉතින් මම අද කතා කරන්නේ මේ online data entry, online tutorial ගැන නෙවෙයි. මම කතා ඔයා කොළඹ අවට ඉන්න කෙනෙක් නම් BMICH1 Goldface ඊට පස්සේ කොළඹ City Center වගේ තැන් ගැන ඔයා දන්නවා ඇති. ඉතින් මේ වගේ weekends වල ඊට පස්සේ සතිය දවස්වලත් එක එක program යනවා. ඉතින් මේවට university student ලා hire කරනවා part time වලට. face painting, leaflet ඊට පස්සේ එක ජාතියේ promotions වලට university student ලා ගන්නවා. English manageable තිබුණත් මේවට යන්න පුළුවන්. ඉතින් මේවල ලොකු payment එකක් ඔයාට අවසරදි ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ seniors ලගෙන් අහන්න ඔයා university එකට ආවට පස්සේ මොනවා හරි part time jobs ගැන update යන WhatsApp group තියෙනවද කියලා අහලා ඒවට add වුණාම ඔයාට පුළුවන් මේ වගේ program වලට ගිහින් ඔයාගේ part time වලින් ඔයාගේ income එකක් ලබා ගන්න. ඔයා බෝයි කෙනෙක් නම් ඔයාට කරන්න පුළුවන් තවත් දෙයක් තමා පික්මි, Uber වගේ rides දුවන එක. මේකෙනුත් ඔයාට ලොකු income එකක් මාසේ අවසානයේදී ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට part time එකකට ඔයාලගේ යාළුවොත් යනවා නම් ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට කියන්න අකමැතියි කොතනද part time කරන්න කියලා. නමුත් මම අද මගේ වීඩියෝ එකේ කියනවා කොළඹ අවට ඉන්න universities වල ඉන්න ඔයාට මොනවද කරන්න පුළුවන් part time මොනවද places කියලා. ඉතින් මම මෙතනදි mention කරලා තියෙන්නේ Print Excel Papersax ආයතනය. මෙතන part time කරන්න university student ලා විතරක්ම ගන්නවා. සේෆ්ටි එක ගැන ප්‍රශ්නයක් නැහැ. පේමන්ට් එක අපි අද වැඩ කරොතින් හෙට අපේ පේමන්ට් එක ක්ලියර් කරගන්න පුළුවන්. ඉතින් බෝයිස්ලා සහ ගර්ල්ස්ලා දෙගොල්ලටම මෙතන වැඩ කරන්න පුළුවන්. බෝයිස්ලාට නම් රෑත් වැඩ කරන්න පුළුවන්. ඉතින් 1200ක වගේ දවසේ ගෙවීමක් කරනවා. ඊට අමතරව ටාගට් කරොතින් ඒවටත් ඇඩ් වෙනවා. මෙතන තියෙන්නේ සිමෙන්ට් බෑග් චෙක් කරන්න, කට් කරන්න, අලවන්න වගේ වැඩ තමයි තියෙන්නේ. ඉතින් වැඩ ටික කරන්න පහසුයි, පේමන්ට් ක්ලියර් කරගන්නත් පහසුයි. මේක තියෙන තැනත් ඔයා කොළඹ ඕනෙම තැනක ඉන්න කෙනෙක්ට ළඟා වෙන්න පහසු තැනක්. ඔයගොල්ලෝ දන්නවා ඔරුගඩවත්ත රේගුව. රේගුව ළඟමයි තියෙන්නේ. සර්ච් කරලා බලන්න. ගිහින් රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙන දවසේ ඉඳන්ම වැඩ කරන්න පුළුවන්. ඒක ඔයාලා ගිහින් කතා කරලා දැනගෙන ඊළඟ දවසේ ඉඳන් වැඩට යන්න. මේ රන්බත් කියන රෙස්ටොරන්ට් එකෙත් part time job vacancies offer කරනවා. මෙතනදී university student ලට තමා ගොඩාක්ම opportunity එක හම්බ වෙන්නේ. ඒ වගේම පැය ගානට අනුව ඔයාගේ payment එක ඔයාගේ account එකට credit කරනවා. girls boys දෙගොල්ලන්ටම වැඩ කරන්න පුළුවන්. කොළඹ ආවට ඉන්න ඕනෙම කෙනෙක්ට ළඟා වෙන්න පුළුවන් ස්ථානයක තමා මේ රන්බත් කියන රෙස්ටොරන්ට් එක පිහිටලා තියෙන්නෙත්. ඒ වගේම කෝල් එකක් දීලා අහලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ CV එක share කරාට පස්සේ ඒගොල්ලෝ ආට එන්න ඕනේ date එක inform කරනවා.
සීසනල් ක්ලෝතින් ස්ටෝ ජොබ්ස් ගැන නම් මට හරියටම මෙන්ෂන් කරන්න බැහැ. මොකද මේක මේ අවුරුද්දේ තිබුණොතින් ලබන අවුරුද්දේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේක දැනගන්න පුළුවන් අදාළ ස්ටෝ එකකට ගිහිල්ලා ඔයාට අහන්න පුළුවන් මොනවද තියෙන part time job vacancy part time අය ගන්නවද? යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියලා අහලා යාළුවොත් එක්කම ගිහින් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒවා හරියටම මෙන්ෂන් කරන්න අමාරුයි. සමහර විට සීසන් එකේ එන රෆ් එකත් එක්ක part time ගන්න ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම සමහරට අඩු වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක ඔයාට ළඟ තියෙන ස්ටෝ වලින් ගිහින් පොඩ්ඩක් අහලා දැනගන්න රිසෙප්ෂන් එකෙන් part time jobs වලට ගන්නවද? ගන්නේ කවදා ඉඳන්ද? කොහොමද එන්න ඕනේ කියන ප්‍රොසීඩියර් එක දැනගන්න. එතකොට ඔයාට හරිම පහසුවෙන් ඔයාගේ part time එක කරන්න පුළුවන්. සීසනල් ක්ලෝතින් ස්ටෝ ජොබ්ස් ගැන නම් මට හරියටම මෙන්ෂන් කරන්න බැහැ. මොකද මේක මේ අවුරුද්දේ තිබුණොතින් ලබන අවුරුද්දේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේක දැනගන්න පුළුවන් අදාළ ස්ටෝ එකකට ගිහිල්ලා ඔයාට අහන්න පුළුවන් මොනවද තියෙන part time job vacancy part time අය ගන්නවද? යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියලා අහලා යාළුවොත් එක්කම ගිහින් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒවා හරියටම මෙන්ෂන් කරන්න අමාරුයි. සමහර විට සීසන් එකේ එන රෆ් එකත් එක්ක part time ගන්න ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම සමහරට අඩු වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක ඔයාට ළඟ තියෙන ස්ටෝ වලින් ගිහින් පොඩ්ඩක් අහලා දැනගන්න රිසෙප්ෂන් එකෙන් part time jobs වලට ගන්නවද? ගන්නේ කවදා ඉඳන්ද? කොහොමද එන්න ඕනේ කියන ප්‍රොසීඩියර් එක දැනගන්න. එතකොට ඔයාට හරිම පහසුවෙන් ඔයාගේ part time එක කරන්න පුළුවන්. ඩේ ටයිම් එකේද නයිට් ටයිම් එකේද